මගේ channel එකට සම්බන්ධ වෙන සියලු දෙනාම ආයුබෝවන් කියලා ඉතා ආදරෙන් මම පිළිගන්නවා. ඉතින් දරුවනේ අද මම කතා කරන්න යන්නේ විශේෂම මාතෘකාවක් ගැන. මගෙන් කිහිප දෙනෙක්ම දුරකථනයෙන් විමසලා තියෙනවා ඒ අයගේ සැමියාව ගෙනත් දෙන්න, එහෙම නැත්නම් පෙම්වතාව ගෙනත් දෙන්න. අනේ මෑණියෝ අපි ගොඩාක් අය ළඟට ගියා. ඒත් අපේ සල්ලි කාලේ මේ හැම දෙයක්ම නැති වුණා විතරයි උනේ. ඒ අයගෙන් පිහිටක් ලැබුණේ නැහැ. සමහර මේ දේවාල වලට ගියාම එතන පිරිමියා ඉන්න අවස්ථාවලදී අපිට අපිව ඇතුළට අරගෙන යම් වෙනත් ඒගොල්ලන්ගේ ආශාවන් මුදුන්පත් කරගන්න අපෙන් දේවල් අහනවා, මහත්තයාව ගෙනත් දෙන්නම්, පෙම්වතාව ගෙනත් දෙන්නම් කියලා. ඉතින් ඒ වගේ තැන් වලට යන්න දැන් අපි හරි බයයි මේ ආදී කරුණු. ඉතින් ඇත්තටම මට කියන්න තියෙන්නේ මෙහෙම අයත් ඉන්නවා. හැබැයි හොඳ අයත් ඒ අතර ඉන්නවා. ඉතින් ඔය කලින් ඔයගොල්ලෝ කියපු අය ඇත්තටම දෙවියන්ගේ නම විකුණන් කන අය. ඒ අය ළඟ නියම ආරෝඩයක්වත් නියම ශාස්ත්‍රයක්වත් තියෙන අය වෙන්න බෑ. මොකද අපිට මේ වරම්මාලාවල් ලැබිලා තියෙන්නේ හැම කෙනාගේම දුකට පිහිට වෙන්න මිසක් අපේ තියෙන පෞද්ගලික ආශාවන් මුදුන්පත් කරගන්න නෙමෙයි. වරමක් කියලා කියන්නේ දරුවනේ තමුන්ගේ පෙර පිනට, ඒ වගේම මේ ලෝකේ ඉන්න දුකටපත් වෙලා ඉන්න අයට පුළුවන් ආකාරයට උදව් කරන්න බැඳිලා ඉන්න. අපි ඒක අපේ ඥාතිය හරහා ඒ දේව මණ්ඩල වලට අපි බැඳිලා ඉන්නවා. ඒ වෙනුවෙන් අපි යම්කිසි මුදලක් ගන්නවා තමයි. නමුත් එතකොට ඒකෙන් ලැබෙන පින, ඒ කෙනෙක්ට අපි යහපතක් කරලා ඒකෙන් ලැබෙන පිනෙන් අපේ ඥාතින්ටත් ගොඩක් පින් ලැබෙනවා. දෙවි දේවතා උන්වහන්සේලාටත් පින් ලැබෙනවා. ඒකම අපිත් ඒ කරගන්නේ ලොකු පිනක්. ඉතින් මේ ටික දන්නේ නැති අය තමයි ඔය විදිහට දුකටපත් වෙච්ච ගෑනු කෙනෙක් හරි, දුකටපත් වෙච්ච තරුණ දරුවෙක් හරි ඒ පිළිසරණ සොයාගෙන ගියාම ඒ අයගෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්නේ. ඉතින් අද සමාජයේ දිහා බැලුවාම ඒක හොඳටම ඉතින් අපි ඒ ගැන අටුවා ටීකා කියන්න ඕනේ නැහැ. ඉතින් මේ ළඟදී මගේ ළඟට ආවා තරුණ බැඳපු කෙනෙක්. එනකොටත් එයාගේ මූණ අතපය නිල් වෙලා. ඉතින් ඇවිල්ලා අනේ අඬ මට කිව්වේ මෑණියෝ මම බැඳලා ඉන්නේ. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාම තවම ඉස්කෝලේ යනවා. මගේ මහත්තයා එයාගේ පරණ ඔෆිස් එකේ හිටපු විවාහයෙන් අයින් වෙලා තමුන්ගේ සැමියාගෙන් අයින් වෙලා ඉන්න ගෑනු කෙනෙක් එක්කලා සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. මට රුපියල් 60,000යි පඩිය හම්බෙන්නේ. ඉතින් මම මේකෙන් දරුවන්ට පොත්පත් අරන් දෙන්න ඕනේ, ඒගොල්ලන්ගේ ටියුෂන් වලට ගෙවන්න ඕනේ. රුපියල් 30,000ක්ම යට වෙනවා ගෙවල් කුලියට. ඉතින් මට මේ දේවල් කරන්න බෑ. කන්න බොන්න හදන්න ඕනේ. මගේ මහත්තයා ගන්න සල්ලි අර පිට ගෑණියෙකුට ඔක්කොම වියදම් කරනවා කියලා. ඉතින් ඔබතුමීට පින් සිද්ධ වෙයි, මට පුළුවන් නම් උදව් කරන්න කියලා. ඉතින් මේ වගේ අය ආවහම තමයි ඔය සමහර පිරිමි අය තරුණ ලස්සන අම්මා කෙනෙක්, තරුණ කාන්තාවක් ආවොත් ඒගොල්ලන්ට වෙන දේවල් හිතෙන්නේ. ඉතින් මේ යනකොට මට එක අවවාදයක් දෙන්න පුළුවන්. තනියම යන්න එපා පුතේ. ඕගොල්ලෝ තවත් වැඩිහිටි කෙනෙක් එක්කලා හරි අඩු ගානේ යන්න. එතකොට ඒ අයට ඕන දේවල් කරන්න අමාරුයි. ඉතින් එහෙම නැත්තම් මම දැන් ඇත්තටම මටත් ගුරුතුමෙක් ඉන්නවා. ඒ අයට ඒ ළඟට අපි කිසිම බයක් එකක් නැතුව අපි යනවා. ඉතින් අදටත් අපිට උදව් කරනවා ඒ අය. අපේ වරම් ගමන සාර්ථක වුණා කියලා නෙමෙයි, අපිත් අදටත් ගිහලා ගරු කරනවා. ඉතින් එහෙම අයත් ඉන්නවා. ඉතා හොඳ විනීත අයත් ඉන්නවා.
ඉතින් ඕක මම මේ පැත්ත විතරක් නෙමෙයි මම අනිත් පැත්තත් කියන්න ඕනේ. අපේ කාන්තා පක්ෂයත් ඔය තරුණ ඔය මේ දේවවරම් ගමනේ නියැලී ඉන්න තරුණ දරුවන්ව දැක්කහම ඒ අයටත් වෙන වෙන දේවල් ඒ දරුවෝ ගැනත් හිතෙනවා. ඉතින් ඔය ඒක මම හොඳාකාරවම දන්න දේවල්. ඉතින් මේ දෙකම හොඳ නැහැ. ඉතින් දැන් මං කියන්න හිටියේ දැන් මේ වගේ අය ආවම දැන් මේ ඒ ආපු කාන්තාවට මම ගොඩක් එයාගේ ශාස්ත්‍රය අහලා ඉතින් මම එයාගේ විස්තර කිව්වට පස්සේ ඉතින් එයාගේ ඒ ස්වාමියා ගෙනත් දෙන්න කියන එකයි ස්වාමියා ගෙදර ඉන්නවා තාම. ඉතින් එතකොට මම කිව්වේ ගෙදර ඉන්නව නම් ටිකක් ලේසි මේ වැඩ කරගන්න. ඉතින් හැබැයි ඉතින් ගෙදර හිටියත් එයා නොහිටියා වගේ තමයි දවස් ගණන් පිට ඉන්නේ කියන එක. ඉතින් පස්සේ අන්තිමට අපි එයා වෙනුවෙන් යම් දේවල් ටිකක් කරා. එතකොට බෝධි පූජාවල් වලට පවා මම ඒ අයව ඉස්සෙල්ලම යවුවා. ඉතින් ඒගොල්ලෝගේ හිත හදන්නත් ඕනේ. ඒගොල්ලන්ගේ ස්වාමියාව මෙල්ල කරලා දෙන්නත් ඕනේ. ඉතින් මේ වගේ යම් පියවරවල් අපිට එකක් දෙකක් විතර කරන්න සිද්ධ වෙන එකක් දෙකක් තුනක් විතර කරන්න වෙනවා. හැබැයි මං මුලදී මෙයා ආපු වෙලාවෙම කියපු දෙයක් තමයි පුතේ මට දවසින් දෙකකින් මේ දේ කරලා දෙනවා කියලා කියන්න බෑ. හැබැයි අනිවාර්යයෙන්ම මාස 3ක් ඇතුළත මම මේ දේ කරලා දෙනවා කියලා. ඉතින් ඒ වගේම මාස 3ක් ගියේ නැහැ. දවස් 21ක් විතර වගේ යනකොට ඉතින් එයා මට කතා කළා කිව්වා අනේ මෑනියෝ දැන් මං හස්බන්ඩ් ටිකක් සල්ලි එහෙම දෙනවා කියලා අන්තිමට කොහොම හරි මාස 3 වගේ ඉවර වෙන කාලෙදී මට කතා කළා කිව්වා දැන් හස්බන්ඩ් වැඩිය යන්නේ නැහැ මෑනියෝ කියලා. ඉතින් මේ වගේ දැන් ඒ පවුල හොඳින් ඉන්නවා. හැබැයි ස්වාමියා අර වැඩි කැමැත්තක් කිම්ම නෙමෙයි මේ ගෙදර ඉන්නේ. නමුත් අර සම්බන්ධතාවය අර තිබුණු අනියම් සම්බන්ධතාවය කැඩිලා කියන එක ඒ දරුවා මට ඇවිල්ලා කිව්වා. ඉතින් ඒ වගේ දේවල් අපිට කිව්වහම දරුවනේ අපිට ගොඩාක් හිතට සන්තෝසයි. ඉතින් මම ඕගොල්ලන්ට මේ ටික කිව්වේ. ඉතින් ඕගොල්ලෝ යම් සමහරක් අය බයක් තියෙනවා මේ වගේ දේවල් වලට ඉදිරිපත් වෙන්න. ඉතින් පවුලක් කැඩුනහම ඒ පවුල එකතු කරන එකත් අපිටත් ලොකු පිනක්. අපේ ඥාතිවරුන්ට දෙවි දේවතාවුන් වහන්සේලාට ඇත්තටම එතන අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ අයට පිහිටක් ලබා දෙන්න. ඉතින් අපිට පුළුවන් උපරිමයෙන්ම කටයුතු කරනවා. ඉතින් මේ වගේ තැන්වලදී ගොඩාක් ගසා කන අයත් ඉන්නවා. ඉතින් හැබැයි මම එකක් කියන්න ඕනේ අපිට ඕනම කෙනෙකුට මේ දේවල් නොමිලේ කරලා දෙන්න බෑ පුතේ. ඉතින් ඒ දුක කියාගෙන ආවත් හරි යම් කිසි කියන්නේ පහනක් හරි පත්තු කරන්න දේවල් තියෙනවා. ඉතින් ඒ සමහර අය කියනවා අනේ අපෙන් අච්චර ගත්තා මෙච්චර ගත්තා කියලා. ඉතින් ඒ ලොකු ගණන් අසාධාරණ ගණන් ගන්න නැතුව මේ වගේ හිට පිහිට වෙන එක තමයි මම නම් හිතන්නේ අපේ යුතුයකම කියලා. ඉතින් මේ වීඩියෝ එක මම ඇත්තටම කරන්න කල්පනා කරෙත් මේ කීප දෙනෙකුගේම ඉල්ලීම් නිසා. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ දුරකථන අංකය මම හිතන්නේ දාලා තියෙනවා මගේ channel එකේ. ඒ වගේම මම ඔයගොල්ලන් තවත් ඉල්ලීමක් කරන්න ඕනේ. මගේ channel එක ඔයගොල්ලෝ තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. මම ආපහු දානවා මගේ දුරකථන අංකය. ඒකට call කරන්න. call කරලා ඔයගොල්ලන්ට දිනයක් වෙන් කරගෙන හරි එන්න පුළුවන්. මම හැම සතියක අඟහරුවාදා බදාදා සිකුරාදා සෙනසුරාදා මම වැඩ කරනවා. දැනට මම වැඩ කරන්නේ කොළඹ බොරැල්ලේ. හැබැයි ඉතා ළඟදිම මම තවත් අලුතෙන් ස්ථානයක් ආරම්භ කරනවා ඒ වටරැක ප්‍රදේශයේ. ඉතින් ඔයගොල්ලන්ට ඒක තාම දැනට වැඩ කරගෙන යනවා. ඒක තාම ඉවර නැහැ. එතනටත් ඔයගොල්ලන්ට එන්න පුළුවන්. ඒ අවට ඉන්න අයට මේ වගේ දුකටපත් වෙලා ඉන්න කෙනෙක් ඉතින් ඇවිල්ලා ඔයගොල්ලෝ බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මේ දේවල් වලට විතරක් නෙමෙයි යහපතක් එහෙම නැත්නම් දුකකටපත් වෙලා ඉන්න ඕනම කෙනෙකුට
පුළුවන්කමක් තියෙනවා නම් අපි ඉස්සෙල්ලාම අපි ශාස්ත්‍ර මාලාවක් බලනවා. ඒ ශාස්ත්‍ර මාලාවෙන් අපිට නියම වෙනවනම් මේ දේ කරලා දෙන්න පුළුවන් කියලා අපේ දෙවි දේවතාවුන් වහන්සේලා හරහා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ දුකට අපි පිහිට වෙනවා. කතා කරලා බලන්න. මගේ දුරකථන අංකය ආපහු මම මේ සැරෙත් දානවා. ඉතින් ආපහු මම ඔයගොල්ලන්ගෙන් මුල් ඉල්ලීමම කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න, comment කරන්න කියලා වගේම දැනට අදට මම මගේ මෙතනින්ම නවත්තනවා. ඔයගොල්ලෝ සෑම දිනාටම 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව ආශිර්වාදය, දේව පීඨ ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.